Hai hai. යමුද රවුමක් අද. කොයි කියලාද හිතන්නේ. අද මම මේ ඇවිල්ලා ඉන්නේ. මම කිව්වට මම විතරක් නෙමෙයි. මේ මල්ලිලා දෙන්නෙකුත් එක්ක තමයි ආවේ. දැන් දන්නවා ඔයාලා. මම මේ කාටද ඇවිල්ලා තියෙන්නේ කියලා. අම්බුලුවාවට යන්න තමයි මේ යන්නේ. එහෙනම් යමු මාත් එක්ක අම්බුලුවාවේ කුළුණ මුදුනටම. Third. යන තාලේ. දෙන්නකො මං ගහලා දෙන්නම් ඒත් ඉතින් ඔයාට ඕන විදියට ෆොටෝ ගන්න මට බෑ. මේ මෙතනින් ආයි උඩට යන්නේ නැද්ද? දෙයනේ මරු එක පේන්නේ නෑනේ. අපි අහසේ. ඉල්ලන්න බෑ. මෙතනින් චූටි පඩි පෙලකුත් තියෙනවා. අකිල වෙලාවට ආවේ නැත්තේ. අක්කෝ වීඩියෝ කරනවා. ඔව්. යන්න බඩේ. අචි. ඇයි වනිකම් කොපේලා ඉන්නේ? ටික ආවේ කි. උඹ ඉස්සර තමයි නවතින්නේ. come on. මේ යංකෝ යංකෝ බෑබල්ලෝ මේකේ පස්සට බහින්න බෑනේ. ඔහොම තමයි කියන්න තියෙන්නේ. ඔය පොඩි මැටේ යකෝ ඔවා පිටි කරතයි. අපි තමාරුවෙන් උඩට යනවා. පෙවුනා නම් හැබැයි අපි මීට වඩා බය වෙනවා කියන හැඟීම වට එන්නේ නැද්ද? යාළුවනේ සීතලට නෙමෙයි ගහන්නේ. තෙවිලා මන්නම් බය නෑ පින්න මෙයා තමයි බය. බයට ගෑන්න මේ අයිඩ එක. අම්මට කකුල් දෙක වේවුලනවා. තව චුට්ටයි තියෙන කවන්න අපි නගිමු.
පේන්නේ මල්ලි ආන් ඒ පාර පේන්නේ කසන්න එපා ඉතින් ඊ සිරාවට මගේ පප්පා අපි ආව උඩටම උඩට ඉන්නේ මගේ කකුල් දෙක තිරාවට මෙවුලනවා බල්ලෝ මේ පේන්නේ පේන්නේ නැත්තේ යාරි ජයග්‍රාහී ලෙස අපි අම්බුලුවව තරණය කරා අම්මේ උනාට හොටුත් එක්ක කරනවා සෙනග නැතු වෙලා අහක එන්න එපා වාව් සුපර් බයි කට්ටිය එන්න එපා කොහොමද ඒ හොම්ම මම එතන චුට්ටක් පල්ලෙහා බලන්නකෝ ආයි අචියකෝ අම්බුලුවා උඩට නගින්න පටන් ගත්ත වෙලාවේ ඉඳලා මෙන්න මේ වගේ ලොකුම ලොකු මීදුමක් තමයි තිබ්බේ වටපිටාව කිසිම දෙයක් පේනොන්නේ නැහැ. මීදුම ඇවිල්ලා අපේ ඇඟවල් වල වැදුනේ හරියට නිකන් වැස්සකින් වැහි පොද වැටෙනවා වගේ තමයි. ඒ තරම්ම ඒක මාර ෆීලින් එකක්. මම ඒ වගේ ෆීලින් එකක් ගත්ත පළවෙනි පාර. මාරම ලස්සන ගමනක්. පොළවල ඉස්සනවා. පඩිපෙර ටික හදලා තියෙන්නේ ටයිල් කරලා. ඒ අර පින්නට සම්පූර්ණ මේ ටයිල් කැටවල වතුර. වැහැලා වගේ වතුර. ඒකයි මම බයෙන් යන්නේ. නැද? කොහොමද ටික කරන්නේ? අතරින්න බෑ. ඔව් ඈ ඔව් ඒක තමයි අයියෝ මේ වතුර මෙන්න මගේ රුපියල් 50 දැක්කනේ ඒකයි මාව මෙහෙට එව්වේ අපෝ මේ පැත්තේ රුපියල් 50 ඇයි හස්කම්? ඒකත් ඉතින් හිතබංකෝ නැත්නම් ඉතින් අතරින් ගියා නම් මේ රුපියල් 50 මට හම්බෙන්නේ නැහැ නේ ඒ පැත්තෙන් බෑ අර පැත්තින්ද කොහෙද වැස්සට නෙමෙයි තෙමිලා තියෙන්නේ පින්නට ජේ මේ මාරවල නල්ල තනිය කඩේ. ඔව් ඈ සිරිපාදේ වගේ නලතනි නෙවෙයි කොහෙන්ද රත්නපුරේ හැට්නල ඉන්න ගල රත්නපුරෙන් බැස්ස වගේ සීන් එකක් තියේ මේ මෙතන ඉන්නේ අපි කැරකිලා නැග්ගේ නේද අචි කොහෙන් ගිහිල්ලා කොහෙන් යන්න යනවාද මන්දා අය පඩි කරන්නේ නැද්ද එතන ඒක නෙමෙයි ගොඩක් අය මේ ඇවිත් ඉන්නේ ටුවරිස්ට් වගේ මේ වෙන්නද මොකද ඔව් ඔව් ඒක මාරු එක්සිට් මේ ඔය එන්ට්‍රන්ස් නේද බං තියෙන්නේ එන්ට්‍රන්ස් එකෙන් එක්සිට් වෙන්න දෙන්නේ කෝ අචිය ඔන්න අපි කුලෙනින් පල්ලෙහාට බැහැලා ආපහු පාක් එක ළඟට යන ගමන් ගෙදර යන්න. ඔන්න ඔය විදිහේ ලස්සන අත්දැකීමක් තමයි අපි අම්බුලුවාවේ ගිහිල්ලා ගත්තේ. මේ වයිබ් එක බලන්නකො ළමයි වටපිටාවේ තියෙන තනිකර පිස්සුවක්. පිස්සු හැදෙනවා. චූටි පිස්සුවක් මේ නටන්නේ ඉතින්. එහෙනම් අපි ගිහිල්ලා එන්නම්.
අපහු අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. හරියට නිකන් තාම උදේ වගේ නේද? ඔයාලා පරිස්සමින් සතුටින් ඉන්න. බයි බයි. Hippie movement. අලුත් අත්දැකීම් ගොඩක් ජීවිතයට එකතු කරගෙන අපි ගෙදර ආවා. එහෙනම් තවත් දවසක ලස්සන වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙන්න එන්න. තව දෙයක්. මෙහි තියෙනවා ඇඩ්වෙන්චර් පාක් එකක්. ඒ පාක් එකත් මං වීඩියෝස් වලින් එහෙම දැකලා තියෙනවා මාර ලස්සනයි එක එක විදිහේ ඇඩ්වෙන්චර්ස් තියෙනවා කරන්න. අර ඔන්චිල්ලා උපදින්නයි ඇඩ්වෙන්චර් පාක් එකට යන්නයි තව දවසක එනවා. එහෙනම් ඔයාලා පරිස්සමින් ඉන්න. මං ගිහින් එන්නම්. subscribe කරලා නැති කට්ටිය subscribe කරගෙන යන්න. bye.